ගෙදර තියෙන බුදු පිළිම කැඩුනහම මොකද කරන්නේ? ඒක අරගෙන ගිහිල්ලා පන්සලේ බෝධිය ගාවෙන් තියනවා. ඒකත් හොරෙන් ගිහින් තියන්නේ. ඒකත් හොරෙන් ගිහින් තියන්නේ. මනස්ගත නෙමෙයිද? ගෙදර බැල්ලියක් පැටව ගැහුවහම මොකද කරන්නේ? අරගෙන ගිහිල්ලා පන්සලට දානවා. දාලා කොහොමද හිත හදාගන්නේ? පිරිමි සතානම් ගෙදරට ගෑනු සතානම් පන්සලට. ඒකත් දාලා මොකද්ද කියන්නේ? විසික්කන බත්නේ කන්නේ. පන්සලේ ඕන තරම් කණ්ඩ තියෙනවනේ. තැන් තැන් වලට ගිහින් දානවට වඩා හොඳයිලු පන්සලට ගිහින් දාන එක. මේ මිනිස්සුන්ගේ හිතවල තියෙන පිං කියලා හිතාගෙන ඉන්න මනස්ගත මතක තියාගන්න. ධර්මයේ හැසිරෙන එක ගැඹුරු නෑ. බුදුහාමුදුරුවෝ වේලුද්දාරාජ ගමට වැඩියට පස්සේ ගමේ හිටපු වේලුද්දාරාජ වැසි බමුණු ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා පින්නතුනේ බුදුහාමුදුරුවනේ අපි සල්ලි හොයන මිනිස්සු. අපි හැම වෙලේම වැඩට යන මිනිස්සු. දැන් මේ අපේ පින්නතුනුත් එහෙමනේ නේ. වෙලාව හරි අඩුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ දේශනාවේ තියෙන මහා විශිෂ්ට දේශනාවක්. අපේ රන් රිදී මසු කහවණු දරන මිනිස්සු බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා මේ බමුණු කියන්නේ අපිට ඔබ වහන්සේ කියන විදිහට බණ අහන්න වෙලාවක් නැහැ. ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. අපිට කරන්න පුළුවන් දෙයක් කියන්න. අපේ බුදුහාමුදුරුවෝ මොකද්ද දේශනා කරන්නේ? අත්ූපනායික ධර්ම දේශනා කරනවා. මේ ජීවිතේ මම දැකපු විශිෂ්ටම දේශනාවක්. අත්ූපනායික ධර්ම තුල අඩංගු වෙන්නේ පැහැදිලි වෙන්නේ පින්නතුනේ. උන්වහන්සේ දේශනා කරනවා මේවා අනුගමනය කරන්නට බැරි නම් පිළිපදින්නට බැරි නම් තමන් උපමා කරගන්නලු. කොහොමද? අපේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනේ. අපිට වෙනවට අකමැති දේවල් තියෙනව නේද? පැහැදිලිද මම මේ කියන්නේ?